ඉතින් කොහොමද ඔයගොල්ලන්ට මේ ඉන්නේ අපේ ගෙදර කම්මැලිකාර පූසෙක්. ඉතින් අපි කාලයකට පස්සේ අපි අලුතෙන් හදපු පොන්ඩ් එකේ වතුර පුරවනවා ඔන්න. මේක දවස් ගාණක් පල් කරලා තියෙන්නේ. ඉතින් පල් කරලා ඉවරනාට පස්සේ අපි දානවා අපි මේක ක්ලෝරින් වතුර හින්දා ඇන්ටි ක්ලෝරින් මේකේ මම අවශ්‍ය ප්‍රමාණයට තෝරගත්තා. ඉතින් කියන්න බලන්න මේ මලේ නම මොකද්ද කියලා. මේ තමයි නිල් මානෙල් මල. හරි මම ප්‍රශ්නයක් ඉතුරු කරනවා පොඩි. මේ ගහේ නම කියන අයට මම දෙනවා පොඩි තෑග්ගක්. මේක මම ළඟදී හිටෙව්වේ. හරි. ඉතින් ඔන්න යට තිබ්බේ රොඩු එතකොට කොළ කෑලි තියෙන දේ ඉතින් මම ලේසි විදියකට ඒක අයින් කරලා දැම්මා. ඉතින් ඇන්ටි ක්ලෝරින් පොඩ්ඩක් අර දාලා ඉවරනාට පස්සේ අපි හොඳින් වතුර එක අතින් කරත්තන්නත් අමතක කරන්න හොඳ නැහැ. මොකද ඇන්ටි ක්ලෝරින් මුළු ක්ලෝරින් වතුරේම දිය වෙන්න ඕනේ හොඳට. ඒකින් හින්දා මම ඒක හොඳට අතින් කලත්තලත් දැම්මා. ඉතින් ඔයගොල්ලෝට පේනවා මුළු අතින්ම සම්පූර්ණයෙන්ම වතුරක් හොඳට කලත්තලා දාලා තියෙනවා. ඉතින් මේ මාළු ටැංකියේ හිටියා අරක හදනකම් මාළුවෙක්. එයාව අල්ලගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් ගෙදර තිබ්බේ මේ වගේ දෙයකින් තමයි මම එයාව අල්ලලා දැම්මේ. මේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ අඳුරන මාළුවෙක්. අපි පොඩි කාලේ ඉඳන් හොඳට දන්න අඳුරන මාළුවෙක් තමයි මෙයා. ඉතින් අපි තව ටික දවසකින් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් සුබ දවසක් ඔයගොල්ලන්ට.